තුනේ වර්ගය කියපන්. ඒ කියන්නේ 21 සමානයි 9 කියපන්. මොකලද කොයි? ගණන්ක බලන්න. A වර්ගයේ ඍණ B වර්ගය කියන එක කියලා ගණන්ක. ගොඩක් යෝම් හිතනවා බං මේක මෙහෙමයි කියලා. කොහොම මඟුලක් ගන්න බෑ කීයටවත්. මේ වර්ගය එහෙම පොදුවට එළියට ගන්න බෑ. එහෙම ගන්න බෑ කීයටවත්. මේක වැරදි අපු. මේක පට්ටපල් වැරදි කතාවක්. ඇයි ඒක වැරදි වෙන්නේ කියලා පෙන්නේ. කොහොමද? අපි A කියන සංඛ්‍යාව හිතුව මෙහෙම. අපි ගමු මෙහෙම හිතපන්කෝ. පහේ වර්ගයේ ඍණ දෙකේ වර්ගය ගන්න. පහේ වර්ගයේ ඍණ දෙකේ වර්ගය කියන්නේ ඒ කියන්නේ මෙහෙම. පහේ වර්ගය කියන්නේ 25යි. දෙකේ වර්ගය කියන්නේ 4යි. කියන්නේ මේ පැත්තෙන් එනවා. පහ ඍණ දෙකේ වර්ගය කියපන්. ඒ කියන්නේ පහෙන් දෙකක් 3යි. තුනේ වර්ගය කියපන්. ඒ කියන්නේ 21 සමානයි 9 කියපන්. මොකලද කොයි? මෙහෙම රෙද්දක් කරලා හරියන්නේ නැහැ. මෙහෙම කොහොමවත් ගන්න බෑ. මේක කොහොමවත් ගන්න බෑ. එහෙනම් අර විදිහට දාලා බලන්න. පහේ වර්ගයේ ඍණ දෙකේ වර්ගය කියන එක නම් මම ලියන්න මෙහෙම. පහ ඍණ 2යි පහ ධන 2යි. මරු. මේ පහේ වර්ගය කියන්නේ 25යි. 25න් 4ක් ගියාම මෙතනින් එනවා පහෙන් දෙකක් 3යි. මෙතනින් එනවා නියමයි. 21ට 21 සමානයි නේද? මරු. මරු. හොඳට මතක තියාගන්න මෙහෙම කොහොමදවත් ගන්න බෑ පොදුවට. වර්ගයේ පොදුවට ගන්න බෑ කීයටවත්. එහෙනම් ඉතින් මේක හරියන්න බෑ පො. නියමයි. පහේ වර්ගයේ ඍණ දෙකේ වර්ගය කියන්නේ මේ කියන්නේ 21 සමානයි 9 වෙනවා. වෙනතක් කරන්න බෑ ඒක. එහෙම ගන්න බෑ මොනම හේතුවකටවත්. මොනම හේතුවකටවත් මෙහෙම ගන්න බෑ. මෙහෙම ගන්න බෑ. මේක නම් හරි. මේක නම් හරි කතාව. මේක නම් හරි කතාව හරි. 21 සමානයි 21ක් වෙනවා මරු. කොහොමද මතක තියාගන්න. අති විශේෂ විදියට කොටු කළාම දාගන්න මේක. ගොඩක් කියවුම් හිතනවා මේක මෙහෙමයි කියලා. ඔතන කොහොම නෙවෙයි මෙහෙම තිබ්බත් ගන්න බෑ. මොන බලයක් තිබ්බත් ඒක ගන්න බෑ පොදුවට මෙහෙම.